Hello, welcome to Wolfbian. ඉතින් ඔයාලට කොහොමද? අද අපි චුටි ටෙඩි එක්ක මිනි හයික් එකක් යන්න තමයි හදන්නේ. ඔයාලා දන්නවනේ මොල්ටා කියන්නේ යුරෝපයේ තියෙන ගොඩාක් සංචාරක ආකර්ෂණීය දිනාගත් රටක්. මොල්ටා එන ඕනම කෙනෙක් මාසස් ලොක්ස් වලට එන්න නම් අමතක කරන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මාසස් ලොක්ස් වල හරිම ලස්සන නැචරල් පූල්ස්, ලස්සන view points, ඒ වගේම ලස්සන බීචස් ගොඩක් තියෙනවා. ඉතින් මේ ආකර්ෂණය විඳගන්න කවුද කැමති? ඔයාලා මේ දකින හිස් ඉඩම් නැවත වගා කටයුතු වලට පස්සේ සකස් කරලා තියෙන ඉඩම්. ඒ වගේම ඔයාලා දකිනවා නේද ගල් වැටි වගේ කිහිපයක් හැමතැනකම. මේ ගල් වැටි යොදලා තියෙන්නේ යාළගේ ඉඩම් සීමා වෙන් කරගන්න. මේ ලස්සන පාර දිගේ අපි මේ යන්නේ අපේ ගෙදර ඉඳලා විනාඩි 35ක වගේ ගමනක්. ඉතින් ඔයාලා මේ දකින මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 55ක වගේ උසක පිහිටලා තියෙන මෙන්න මේ තැන් බලන්න තමයි අපි තුන් දෙනාම මේ යන්නේ. ඉතින් ටිකටම රැඳිලා ඉන්න. අපි එකම මේ ලස්සන විඳ ගන්න. ඔන්න ඉතින් අපි අපේ පළවෙනි view point එකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඔයාලට මැප් එකෙන් බලන්න පුළුවන් අපි දැන් කොතනද ඉන්නේ. ඒ වගේම ඔයාලා මේ දකින නැචරල් පූල් එක. මම මේ පූල් එකේ නම ප්‍රොනවුන්ස් කරේ නැත්තේ මේ නම් මොල්ඩීව්ස් වලින් තියෙන නිසා අපේ ප්‍රොනවුන්සියේෂන්ස් වරදින්න පුළුවන්. බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් නම් මේ නැචරල් පූල්ස් වල තියෙන බෝට්ස් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. ඒත් සමයක පටන් ගත්තු දවසේ ඉඳලා සම මිඩ් එක වෙනකල්ම ගොඩාක් බෝට්ස් වලින් පිරීලා තමයි මේ නැචරල් පූල්ස් තියෙන්නේ. මොකද ගොඩාක් දෙනා තමන්ගේ බෝට්ස් වලින් වගේම බෝට්ස් රෙන්ට් කරගෙන මුළු දවසම මේ නැචරල් පූල්ස් වල ගත කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ටිකින් ටික අපේ මේන් පොයින්ට් එකට අපි ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට මැප් එකෙන් බලන්න පුළුවන් අපි මේ කොතනද ඉන්නේ කියලා. ඒ වගේම අපි දැන් ඉන්න තැන ඉඳලා අපි බලන්නාව ඊළඟ නැචරල් පූල් එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ ලස්සන පරිසරයට ආවම අපිට කාලය යනවා තේරුන්නේ නැහැ. අපි හිතුවේ අපේ චුටි ටෙඩිට ගොඩක් මහන්සි ඇති කියලා. ඒත් කිසිම ගාණක් එයාට තිබුණෙත් නැහැ. පේනවනේ කොච්චර උද්‍යෝගයෙන් එයා දුවගෙන යනවාද කියන්න. ඉතින් මේ ලස්සන සන්සෙට් එකත් බලලා අද දවසට මේ ලස්සන පරිසරයට සමු දීලා අපි තුන් දෙනාම ගෙදර එන්න පිටත් වුණා. next week එකේත් මොල්ටා වල තවත් ලස්සන ලොකේෂන් එකකින් හමු වෙනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම Wolfbian by Sal අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මට හරි මහන්සි ඒ තම්ම බයි කියන්න කිව්වා. next week මං එනකම් හැමෝටම බයි පරිස්සමින් ඉන්න.